පුතාලට පුළුවන් ද 41 51කින් හිතින් වැඩි කරන්න. මේ පාඩමෙන් පස්සේ ඒක අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඊටාම වැදගත්, ඊටාම ප්‍රබල ක්‍රමයක්. මේ ක්‍රමෙන් පුළුවන් ඕනෑම ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් තවත් ඒ වගේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවකින් ගුණ කරන්න. මෙහි තියෙන්නේ 41යි 51යි. මේ ක්‍රමය ඊටාම වැදගත් වෙනවා විභාගවලදී සාර්ථකව මුහුණ දෙන්න, කාලය ඉතිරි කරගන්න පුළුවන් ඒ අවස්ථාවවලදී. අපි මෙතන සංඛ්‍යාව ලබා ගන්න අපි මුලින්ම කරන්නේ මොකක්ද? අපි මොකක්ද කරන්නේ? දකුණු පැත්තේ පේලියේ ඉලක්කම් දෙක එකිනෙක ගුණ කරනවා. මෙතනදී හරිම ලේසි එක වැඩි කිරීමයි. ඊළඟට මෙතනට එන ඉලක්කම ගන්න අපි මොකක්ද කරන්නේ? හරස් අතර ගුණ කළ එන උත්තර දෙක එකිනෙක එකතු කරනවා. 4 වරක් 1 4යි 1 වරක් 5 5යි 4 වරක් 1 4යි 1 වරක් 5 5යි 4යි 5යි 9යි. අපි 9 ලිව්වා. දැන් අපිට මැද ඉලක්කම ලැබුණා 9. අවසාන වශයෙන් අපි මොකක්ද කරන්නේ? වම් පැත්තේ පේලි ඉලක්කම් දෙක ගුණ කරනවා 4 වරක් 5 20. ඒ 20යි මුලට යෙදුවා. ආයිත් බලමු 1 වරක් 1 1යි. ඊට පස්සේ හරස් ගුණිතය. ඊට පස්සේ හරහට ගුණ කරනවා 4 වරක් 1 4යි 1 වරක් 5 5යි. ඒ දෙක එකතුව 9යි. 4යි 5යි එකතු කරාම 9යි. අවසානයේ වම් පැත්තේ පේලිය ගුණ කළා 4 වරක් 5 20. ඊළඟ ගැටලුව 30 අපි වැඩි කරනවා 12න්. බිංදුව දෙකෙන් වැඩි කරාම බිංදුවයි. අපි බිංදුව ලියනවා. දැන් මැද ඉලක්කම ගන්න අපි හරහට ගුණ කරමු. 3 වරක් 2 6යි. බිංදුව වරක් 1 බිංදුවයි. 6යි බිංදුවයි. 6යි බිංදුවයි 6යි. අපි 6 ලිව්වා. අන්තිමට මොකක්ද අපි කරන්නේ? 3 එකෙන් වැඩි කරනවා. 3 වරක් 1 3යි. අපි ඒක දැන් ලියනවා 360යි. උත්තරය 360යි. ඊළඟ උදාහරණයට අපි යමු 13 12න් වැඩි කරන්න. අපි දැන් දකුණු පැත්තෙන් පටන් ගමු. 3 වරක් 2 6යි. ඊළඟට අපි මොකද කරන්නේ? හරහට ගුණ කළා එකතු කරනවා. 1 වරක් 2 2යි 3 වරක් 1 3යි. 1 වරක් 1 2යි 3 වරක් 1 3යි 3යි 2යි 5යි. 5 ලිව්වා. දැන් වම් පැත්තේ 1 වරක් 1 1යි. උත්තර 156යි. මේ ක්‍රමය හරිම ලේසි. මේ ක්‍රමෙන් ඉතාම පහසුවෙන් කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ ගැටලුව 22 වැඩි කිරීම 12 දෙවරක් 2 4යි. මැද ඉලක්කම ගන්න හරහට වැඩි කරමු. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. ඒ දෙක අපි එකතු කරනවා. එතකොට එනවා 2යි 4යි 6යි. 4යි 2යි 6යි. දෙවරක් 1 2යි. උත්තරය 264යි. මේ ගැටලුවට අපි දැන් යමු වෙනවා. මේකේ පොඩි වෙනසක් වෙනවා. අපි බලමු මොකක්ද ඒ වෙනස කියලා. 5 වරක් 2 10යි. මෙහිදී අපිට ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ලැබෙන්නේ. එතකොට අපිට පොඩි වෙනසක් වුණා. අපි බලමු මොකක්ද කරන්න කියලා. එතකොට 10 මේ විදිහට එකපාරට ලියන්න බෑ. එතකොට උත්තරේ වරදිනවා. අපි 5 වරක් 2 10යි බිඳුව ලියලා එක පැත්තකින් තියා ගන්නවා. පුතාලට පුළුවන් මේක වටේ ඉරක් ඇඳ ගන්න. හරි සලකුණක් දා ගන්න. නමුත් මේක හිතේ තියා ගන්න. දැන් කලින් වගේම හරහට ගුණ කරලා එකතු කරමු. 1 වරක් 2 2යි 5 වරක් 1 5යි. එතකොට එකතු වෙනවා 7යි. ඒ 7ට අපි මේ එක එකතු කරනවා. එතකොට එනවා 8යි. දැන් ලේසි. දැන් මොකක්ද කරන්නේ? 1 වරක් 1 1යි. උත්තරය 180යි. අපි ඊළඟ ගැටලුවට යමු. 16 20න් ගුණ කරන්න. 6 වරක් බිඳුව බිඳුවයි. දැන් අපි හරහාට වැඩි කරලා එකතු කරමු.
එක් වරක් බිඳුව බිඳුවයි 6 වරක් 2 12යි. නැවත ගැටලුවක් මතුවෙනවා. ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ආවේ. එහෙනම් මොකක්ද අපි දැන් කරන්නේ? 12න් 2 ලිව්වා 1 ගෙනියනවා. මේක අපි හිතින් ගෙනියන්නේ. දැන් මොකක්ද ඊළඟට අපි මොකක්ද කරන්නේ? එක් වරක් 2 2යි. ඒකට කලින් ගෙනාපු එක එකතු කරා. එතකොට අපිට ලැබෙනවා 3. එතකොට උත්තරය 320යි. ආයිත් බලමු 6 වරක් බිඳුව බිඳුවයි හරහාට වැඩි කරා එනවා 0යි 12යි 12න් 2 ලිව්වා 1 ගෙනිච්චා ආයිත් දෙවරක් 1 2යි අරගෙන ආපු 1යි 3යි 320යි. ඊළඟ උදාහරණේ 25 ගුණ කිරීම 18 5 8 40යි. බිඳුව ලිව්වා 4 ගෙනියනවා 4 මතක තියාගන්න 4 කිසිම පේලියක් කෙලින් ලියලා නැහැ. දෙවරකට 16යි 5 1 5යි 16යි 5යි 21යි මේ 4යි 25යි 25ම අපිට එකපාරට ලියන්න බෑ. අපි මෙතන 5 විතරක් ලියනවා 2 ගෙනියනවා. දැන් ආයිත් කලින් වගේමයි දෙවරක් 1 2යි ගෙනා 2යි 4යි. උත්තරය 450යි. ඊළඟ ගැටලුව 20 වැඩි කරනවා අපි 36න් බිඳුවරක් 6 බිඳුවයි. දැන් හරහාට ගුණ කරලා එකතු කරනවා. බිඳුවරක් 3 බිඳුවයි. දෙවරක් 6 12යි. 12න් අපි 2 ලියනවා 1 ගෙන යනවා. දෙවරක් 3 6යි මේ 1යි 7යි. අපි ලිව්වා 7 720යි. ඊළඟ ගැටලුවට අපි යමු 72 ගුණ කිරීම 24. දෙවරක් 4 8යි. 4ක් 4 28යි. දෙවරක් 2 4යි. 28යි 4යි 32යි. 32න් 2 ලියලා 3 ගෙන යනවා. 4ක් 2 14යි 3යි 17යි. 1728යි. ඊළඟ උදාහරණය 91 ගුණ කිරීම 34. එක් වරක් 4 4යි. 9 වරක් 4 36යි. එක් වරක් 3 3යි. 36යි 3යි 39යි. 9 ලිව්වා 3 ගෙන ගියා. 9 වරක් 3 27යි. මේ 3යි 30යි. උත්තරය 3094යි. ඊළඟ උදාහරණයට අපි යමු 47 ගුණ කිරීම 45. 7 5 35න් 5 ලිව්වා 3 ගෙන යනවා. 4 වරක් 5 20යි 7ක් 4 28යි. 20යි 28යි. ඒ දෙක එකතුව 48යි. මේ 3යි 51යි. අපි 51 එක ලියනවා 5 ගෙන යනවා. දැන් 4 වරක් 4 16යි 16යි. මේ 5යි 21යි. උත්තරය 2115යි. දැන් අපේ අවසාන ගැටලුව 19 53න් ගුණ කරන්න යන්නේ. 9 වරක් 3 27යි. 7 ලිව්වා 2 ගෙන ගියා. 1 වරක් 3 3යි. 9 වරක් 5 45යි. 3යි 45යි. 45යි 3යි 48යි. ගෙනා 2යි 50යි. 50න් අපි බිඳුව ලිව්වා 5 ගෙන ගියා. 1 වරක් 5 5යි ගෙන ගිය 5යි 10යි. උත්තරය අපිට ලැබෙනවා 1007යි. පිළිතුර 1007යි. මේ ක්‍රමය ප්‍රබල ක්‍රමයක්. පුතාලා මේක නැවත නැවත පුරුදු කරන්න. ගණකයක් භාවිතා කරමින් නිවැරදිදයි බලමින් නැවත නැවත හදලා බලන්න. එතකොට හොඳටම පුළුවන් වෙනවා.